श्री संघराज मध्य विद्यालय वर्तमान विजयपुत्रीय श्री संघराज मध्य विद्यालय नियोज्य विजयपुत्रीय तुमाव आदरें गौरव पिलिगन्वा में स्थानेट तिटिक प्रमादुनाट වැඩ අධික පිරිස් ඉතින් සීළු දිනාම හිතන මේ විස්තරට ඇවිල්ලා ඉන්නවා. තව කීප දෙනෙක් පමණ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා කාල වේලාවෙන් නිසා අපි ආරම්භ කරනවා. ඉතින් වර්තමාන නියමවරිය ගරු උතුල්තුමිය අතුළු නියෝජිතතුමාව නැවතත් ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා සංඝරාජ ආදරණීය සඳහාවට. ඉතින් වැඩි කාලය ගන්න ගොඩක් කාලය ගිය නිසා ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සංඝරාජ ආදරණීය සඳහාවේ අරමුණ හා පිළිගැනීමේ කතාව කතා කිරීමට ඔහු තමයි හිටපු ආදි සංගමේ ප්‍රධාන ලේකම් වර්තමාන ආදි සංගමේ ප්‍රධාන අනුශාසක හේමන්ත ප්‍රනාන්දු මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ස්ථානට පැමිණලා අපේ අරමුණ හා පිළිගැනීම සභාව මතන්න ගියා. හොඳ අත්පොළසන්නාද දෙමු සීල දෙනා මොකද විශාල කැපකිරීමක් කරනවා පාසල වෙනුවෙන් අපේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා කාලේ වේලාවක් නැතුව සංඝරාජ විද්‍යාලයේ නගා සිටීමේ ප්‍රධාන පුරෝගාමියෙක් හැටියට කටයුතු කරනවා හේමන්ත ප්‍රනාන්දු. දෙනාටම මට පැවරලා තින්නේ පිළිගැනීම නිසා අරමුණු පැහැදිලි කිරීමේ කතාව කරන්න. ඉතින් පළවෙනියෙන්ම මම මේ අවස්ථාවට අපගේ ආදරණීය සංඝයාට සහභාගී වෙන විදුහල්පතිතුමිය ඉතාමත් ගෞරවයෙන් මේ සංඝයා වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ සමගම අප විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පති චතුර පියදාස මහත්මයාවත් ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ සමගම අපට විශේෂ අනුග්‍රහයක් දක්වන අපි වෙනුවෙන් හැම තිස්සෙම උදව් කරන අපේ පළාතේ ගරු නාගරික මන්ත්‍රී අයුබ් ඛාන් මැතිතුමාවත් පිළිගනු ලබනවා. ඒ වගේම ගරු විදුහල්පතිතුමියගේ ආදරණීය දිනයන් දෙදෙනා ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ ආදරණීය බිරිඳත් මේ අවස්ථාවේදී සංඝරාජ විද්‍යාලය ආදි සංගමයේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒකම මගේ ආදරණීය අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ සභාවට සහභාගී වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාම ආදරණීය සංඝරාජ සභාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඊළඟට මට තියෙන්නේ අරමුණු පැහැදිලි කිරීමේ කතාව කරන්න. හරි සරලයි. මේ සභාවේ අරමුණ තමයි පසරකට පස්සේ සංඝරාජයට ආදරය කරන සංඝරාජය වෙනුවෙන් පිළි සිටින සියලු දෙනා එකතු වෙලා විනෝද වීම. ඊට අරමුණ මෙතන නැහැ. ඒක තමයි අරමුණ. ඉතින් මේ අරමුණ වෙනුවෙන් එළ ගැසෙමු. මේ අරමුණ ජය ගමු. සංඝරාජ විද්‍යාලය ඔබ දන්නවා තියෙන්නේ හොඳ තැනක නෙමෙයි. සංඝරාජ විද්‍යාලය තියෙන්නේ ඊටාම අරහරුම් අවස්ථාවක. මීට කලින් අවුරුද්දේදී අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා සංඝරාජ විද්‍යාලයේ විස බීජ ඉවත් කිරීමේ මෙහෙයුම කොහොමද කරන්නේ කියලා. අපි ඒක සාර්ථක කරගත්තා. අපිට දැන් ඊටාම හයියෙන් වැඩ කරන වේගෙන් වැඩ කරන ආදරයෙන් වැඩ කරන විදුහල්පතිතුමිය ඉන්නවා. ඉතින් සංඝරාජය මම හිතන්නේ ඊළඟ අවුරුද්දේ වෙනකොට අපිට ඉතා ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන්. ඒ නිසා අපි විනෝද වෙනවා වගේම ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට දෙන්න. ඉතාම සීමිත පිරිසක් ක්‍රියාකාරීව සහභාගී වෙන්නේ. ඉතින් පැමිණෙන්න අපිට ආදරය කරන්න අපිට උදව් කරන්න සංඝරාජ විද්‍යාලය තවදුරටත් රැක ගන්න. ඒක තමයි මේකේ මට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් අපි සියලු දෙනාම ආදරණීය සඳහන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි විනෝද වෙමු. අපේ මේ පාඨය හැටියට දාලා තියෙන්නේ අංගපු මතක වපුරමු නැවත කියලා. අඳුරු යුග පහුකරන සංඝරාජ විද්‍යාලය වර්තමානයේ නායකත්වය තුළ අපි හොඳ ගමනක් හොඳ දැක්මක් එක්ක අපි ඉස්සරහට යනවා. ඉතින් අපි ලොකු සටනක් කරා පාසලේ තැනට ගෙන්න අපේ ආදි සංගමයේ නිලධාරීන් හා සමාජිකයන් එකතු වෙලා විශාල කැපකිරීමක් පරිත්‍යාග කරා. අපි අවුරුදු එකමාරකට කලින් අපි අර කිව්වා විශ්ව විද්‍යාලයට අයින් කරලා ලස්සන ගමනක් යන්න උත්සාහ කරා. ඉතින් අපි මේ උත්සාහ කරනකොට අපිට ආණ්ඩුකාරවරුත් එක්ක අපිට ගැටෙන්න සිද්ධ වුණා. අධ්‍යක්ෂකවරු සමග කලාපවල ඉන්න අධ්‍යක්ෂකවරු සමග ගැටෙන්න සිද්ධ වුණා. ඒ හැම එකම නායකත්වය අරගෙන ආදි සංගමයේ සීල නිලධාරීන් සමාජිකයන් අපි අරමුණ සාක්ෂාත් කරගෙන විසක්කා අපි අපේ ගමන
අතහැරියේ නැහැ. ඉතින් අපි කලාපකාරයාට කියලා අපි ප්‍රධාන සාදේ සාර්ථක වුණා. දෙවනුට අපිට ලොකු වගකීමක් තිබුණා. හොඳ නායකත්වයක් අපිට ලබා ගන්න කොහොමද කියන එක. මොකද ඉස්කෝලේ විද්‍යාලයට කැමැත්තෙන් ඉන්නත් ඕනේ. ඉදල්පති කෙනෙක් දක්ෂයෙක් වෙන්නත් ඕනේ. ඉතින් අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙයිද කියලා හරි බයෙන් අපි මේ සාකච්ඡාවට කීපයක් එළිය අපි ආදි සංගමේ කවුරුත් නොදන්නා කරුණු කීපයක් මේ අපි එළිය අපි ආදි සංගමේ සමාජිකයන් එකතු වෙලා අපි විශාල සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. කාවද අපි ගන්න කියලා අපි ඒකත් අපි ආරම්භ කරා කලාප අධ්‍යක්ෂවරුන් ගාවට ගිහිල්ලා අපි ඉල්ලුවා අපිට දුවන්න පුළුවන් අස්පේක් දෙන්න. අපිට මේ ගමන සීර්ගයෙන් ඉක්මනට යන්න ඕනේ. මොකද වැහෙන්න ගිය ඉස්කෝලයක් අසලක්. ඒ නිසා මේ ගමන අපිට යන්න හොඳ අස්වේක අපිට දෙන්න කියලා අපි ඉල්ලීම් කරා අනන්තව කලාපකාරවලට ගිහිල්ලා. ඉතින් අපේ සංග්‍රාජ්‍ය මධ්‍ය විද්‍යාලයේ වාසනාවට වර්තමාන විදුහල්පතිතුමිය අපිට අපේ පාසල බාර ගන්න කැමති වුණා. ඒක තමයි අභියෝගය. සමහර අය ප්‍රතික්ෂේප කරනකොට එතුමිය කිසිම තැකීමක් ගන්න නැතුව කිසිම බියක් ගන්න නැතුව මට මේක අදන්න පුළුවන් කියන දැඩි විශ්වාසෙත් එක්ක එතුමිය පාසලට ආවා. වාසනාවන්ත වන්දා ඇවිල්ලා දවස් 4යි අපිට එන්න ගිහලා පළවෙනි සාකච්ඡාව එතුමිය පැවැත්තුවා. අපේ ගරාවැටුම ප්‍රධාන ශාලාව. ඒ අපේ සාකච්ඡාවේ එතුමිය වාසනාවත් එක්ක අපිට ලක්ෂ 168ක් ලබා දෙවිලා අපිට මාර්ගය පාදලා දුන්නා. එන්නේ මේ අයිකාන්තුමා ඔබ මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා එකක දුර්ගතරේ මුදුමත් දෙනකොට එතුමාත් ඇවිල්ලා මොකක්ද දෙන්න ඕනේ කියනකොට අපි කිව්වා අපේ ප්‍රධාන ශාලාව හදන්න ඕනේ කියලා. ලක්ෂ 168ක් නිම කරමින් අතිසාර්ථකව අපේ ප්‍රධාන ශාලාව ආරම්භ කරා. ඊළඟට අපේ තවත් අපිට ගැටලුවක් තිබුණා. ප්‍රධාන ශාලාවේ සවුන්ඩ්ස් ලයිට් තිර ඔක්කොම දාන්න විදුහල්පතිතුමිය එකතු වෙලා ඒතුමේ ලොකු වේසක් ගත්තා. ඒ කටයුත්ත සාර්ථක කරගන්න ඒකත් ඉදිරියෙන් පවතිනවා. ඉතින් අපිට දැන් අස්පෙක් ඉලක්ක කඩේනික් වගේ කෙනෙක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් අපිට අයි මානසික සමහර අවස්ථාවලදී ඒතුමියත් එක්ක හරි අමාරුයි හතරට අපිට ඉස්සරහට යන්න. නැත්නම් අපි කියලා දෙනවා හරි මානසික වැඩෙන් දැන් අපිට ඔබතුමත් එක්ක මේ ගමන යන්න නෑ පුතේ. අනිවාර්යයෙන්ම දුවන්න ඕනේ. මේක දුවුවොත් නොදුවුවොත් අපි පරාදයි. පාසල පරාදයි. මට ඒක පාසලකට යන්න පුළුවන්. ඉතින් මේ අභියෝග රසක් මැද ඒතුමිය මේ පාසල බාර අරගෙන දීනුවේ ගමන් වලට පිවිසලා ඉවරයි. අපි සංග්‍රාජ්‍ය විද්‍යාලය මේක අපිට ලොකු සතුටක්. ඒතුමියගේ නායකත්වයේ ඔබ සියලු දෙනා ඉදිරියේ දෙන්න මට අවසරයි. අප විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාපතිතුමා මගේ දකුණු අතට දේශපාලන කුයි පැත්තෙන් ගත්තත් අපට උදව් කරනවා. මොන ආණ්ඩුව ආවත් කුයි නායකයා ආවත් අපට උදව් කරනවා. ඒ අතරේ දෙවන්ත විශේෂ චරිතයක් තමයි ආයුක්කාර මන්ත්‍රීතුමා. ඒ වගේම මෙතන ඔබ සියලු දෙනා නම් වශයෙන් මට කියන්න බෑ. අනුශාසකතුමා ඇතුළු මෙතන ඉන්න නිලධාරී සියලුම පුතාලා සහ දීනියෝ ඔබත් ඇතුළුව මට සපයන්නේ දෙවන්ත ශක්තිය. මම මෙහෙම කිව්වොත් ජීවය පවතින්නේ හිරුගේ ආලෝකයෙන් සහ මවගේ කිරිවලින් සහ අධ්‍යාපනයේ. ඔබ දන්නවා සංගරජ මාතාව අද ඔබ මෙතෙන්ට එන්නට ආලෝකයක් සපයන්නට කුතරම් වෙහෙස දරන්නට ඇත්ද? ඔබට සිත්කිරි පෙව්වා. සංගරජ මාතාව ලේකිරි කරලා පෙව්වේ සිත්කිරි. ඒ සිත්කිරි නිසාම ඔබ සියලුම දෙනා අධ්‍යාපනයේ ඉහළට ඔසවා තබන්නට ඇය සමත් වුණා. 1870 ආරම්භ වෙච්ච වර්තමානයේ අවුරුදු 155කට ඓතිහාසික උරුමයක් කියන ඊ සංගරජ මාතාව එන්නේ වියපත් නොවෙන්නට ඊ ප්‍රබල රහස ඔබේ ශක්තියයි. ඔබ දන්නවා
1970 ආරම්භ වූ ඇය කුතරම් ආදි විද්‍යාර්ථීන් පිරිසක් මේ දේශයට දායාද කරාද කියන එක. උදාහරණයක් විදිහට මහින්ද මඩිහේවා මිනිස් බල කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් මහින්ද මඩිහේවා මැතිතුමා, රාහුල මැතිතුමා, පාර්ලිමේන්තු කතානායක, ජනාධිපති උපදේශක, කතානායක උපදේශක, ව්‍යවස්ථා සහායක සභාවේ සභාපති බලන්න කොච්චර ප්‍රෞಢත්වයක් මේ සංග්‍රහ මාතාව දීලා තියෙනවද කියලා. ඊළඟට විධායක ශ්‍රේණියේ නිලධාරී, බැංකු නිලධාරී, රාජ්‍ය තන්ත්‍රයේ වෙනත් නිලධාරී මේ සියල්ල බිහි කරලා ඇය දැන් වාරු ඉල්ලමින් ඉන්නවා තවත් පිරිසක් ඉදිරියට ඔසවා තබන්නට. එවන් වෙලාවක තමයි මට ඇය හමුවන්නේ. ඇගේ වාසනාවට ඔබ නැවත පාසලට ටික කාලයක් පොඩ්ඩක් ඈත් වෙලා ඉඳලා ආයෙ ලං වෙනවා. ඉතින් මේ ගිය මාස ඒ කියන්නේ සැප්තැම්බර් 9-27ට පෙරවරු 10-26ට තමයි මම වැඩ බාරගත්තේ. 24 අවුරුද්දේ අවුරුද්දක් වෙනවා ඇවිල්ලා. ඒ අවුරුද්දට මගේ නියෝජ්‍ය තුහල්පතිතුමා දන්නවා. මගේ ආදි ශිෂ්‍ය සංගමේ නිලධාරී මණ්ඩලය ඇතුළු මේ සමාජික කමිටු සියල්ලම දන්නවා අපි කොතරම් වේගයකින් මේ ගමන ගියාද කියලා. ආදරණීය පුතණුවනි දියණියනි, තවත් යන්න අපට ශක්තිය ඕන. ඒ ශක්තිය සපයන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය තන්ත්‍රයට අමතරව ඔබටම පමණයි. ඔබ දන්නවා ඒ පාසල් පරිසරයේ ජීවත් වෙන්නේ කුයි වගේ සමාජ පන්තියක්ද කියලා. ඉතින් මට නම් කියන්න බෑ මේ වෙලාවේ ඒ තරමට උදව් කරනවා මෙතන ඉන්න බොහෝ පිරිසක්.